මල් ටිකක් පූජා කළත් පතනවා මගේ හිත මෙච්චර පිවිතුරු වේවා. මේ සුවඳ පැතිරෙනවා වගේ සුවඳ හමන හිතක් ලැබේවා. සීල සුගන්ධේ දහම් සුගන්ධේ. සිසිල් පැම් පුදද්දි හිතනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් ගිනි ගන්න මගේ හිත සිසිල් වේවා. මල් වලින් ලස්සනට සරසලා හිතනවා මගේ හිතත් මේ වගේ ලස්සන වේවා. ඉතින් එයා පින් කරන්නේ මොකක් ලස්සන කරගන්නද? හිත ලස්සන කරගන්න. අන්න මෙච්චර කාලයක් නොකරපු පින්. අපි දැන් මෙච්චර ලස්සන ඇඳුම් හොයනවා නම් ඇඟ ලස්සන කරගන්න. සබන් වර්ග, පූයර වර්ග, ආලේපන. ඊළඟට ඔය එක එක අභ්‍යාස ඇඟ ලස්සන කරගන්න කරනවා නම් ඇයි හිත ලස්සන කරගන්න පින් කරන්නේ? මලුවක් ලස්සනට අතු ගාලා කොළ වැටිලා තිබ්බ මලුව දැන් කොළ නැතුව තියෙනවා වගේ මගේ හිතේ කෙලිස් බැහැර වේවා කියලා. ඔයාලට වඳින්න වෙහෙර විහාර තියෙනවා. උතුම් ආනුභව සම්පන්න විරාජමාන බෝසමිඳුන් වැඩ සිටිනවා. හිත සුද්ධ කරගන්න. බෝධීන් වහන්සේ කියන්නේ හැම දුකකටම එන තැනක් බවට පත් කරගන්න. ඒක ඔයාලගේ සැනසෙල්ලේ මණ්ඩපේ බවට පත් කරගන්න. තමන් වෙනුවෙන් බෝධි පූජා තියන්න. මිනිසයාගෙන් අන්ත දුක් විඳලා මැරෙන්න හිතෙන තැන් එනවා. ඇවිල්ලා බෝමලු සුද්ධ කළා පහනක් පත්තු කළා. මේ දුක් විඳින සංසාරයෙන් මගේ බුදුරජාණන් වහන්සේ නිදහස් වුණේ බෝසෙවණේ. මටත් මේ දුකින් නිදහස් වෙන්න ලැබේවා. දරුවන්ගෙන් දුක් විඳින අම්මලා බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා හොඳට උපස්ථාන කළා. දරුවන්ගෙන් දුක් විඳින සංසාරයෙන් අපේ බුදුරජාණන් වහන්සේ නිදහස් වුණේ බෝසෙවණේ. මටත් නිදහස් වෙන්න ලැබේවා. ලෙඩ දුක් වැඩි. ලෙඩ දුක් වලින් පීඩිත සංසාරයෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වුණේ බෝසෙවණේ. මටත් මේ දුකෙන් නිදහස් වෙන්න ලැබේවා. ඒතකොට මේ බෝධි පූජා තියන්නේ අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? දැන් මේ සඳුන්ගම තමන් වෙනුවෙන් බෝධි පූජා තියපු මිනිස්සු එක අතක ඇඟිලි ගන්නවත් නැහැ. අනුන් වෙනුවෙන්මයි කරන්නේ. ළමයිගේ විභාග, කසාද, ලෙඩ දුක්, අපල, උපද්‍රව. ඇයි මේ දුකෙන් නිදහස් වෙන්න බෝසමිඳුට උපස්ථාන කරන්නේ නැත්තේ? මේ විරාජමාන බෝසමිඳුන් අවුරුදු දහස් ගාණක් වැඩ සිටින්නේ කුමටද මේ මහා ඖෂධය? ඇයි බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේලා වැඩ ඉඳ අධිෂ්ඨාන කළේ? මෙතන දුක් ගිනි නිවා ගන්න. නමක් ගමක් ඕනේ නැහැ. සැනසෙල්ල හොයන්න. පැහැදිලිද මම මේ කියන්නේ? ඉතින් මේ විදිහට හිත සුද්ධ කරගන්න. හිත සුද්ධ මනුස්සයාට බය වෙන්න දෙයක් නැහැ මැරෙන්නලයි මොකක් හිතේද කියලා. තමන් කළා තියෙන හොඳ වැඩ නම් වැරදි පාරෙන් අත් මිදිලා නම් තමන්ගේ වැරද්ද තමන් තේරුම් ගත්තා නම් අනුන්ටත් සමාව දුන්නා නම් නූල් පොටක් නැතුව ඉපදිච්ච අපේ මැරෙනකොට අපේ හිතවල තරහකාරයොත් නැත්තම් කෝන්තරත් නැත්තම් කොච්චර සුද්ධ හිත්ද? අනේ ඒ විදිහට ඔයාලටත් මටත් පිරිසිදු හිතකින් අවසන් උස්ම හෙලන්න ලැබේවා.